වැලිතලප රස එන අර ඇට ලොකුවට හැපෙන්නේ නැති වැලිතලප තියෙන්නේ. අන්න ඒ වගේ වැලිතලප එකක් තමයි අද හදන්නේ. මේ වගේ භාජනයක් කරගන්න ඒකට වතුර ටිකක් දාලා උඩ රෙදි කෑල්ලකින් බැද ගන්න ඕනේ. ඊට පස්සේ හාල් පිටි ටික අරගෙන තියෙනවා. හාල් පිටි ටික හොඳට රත් කරලා තමයි අරගෙන තියෙන්නේ කොටාගෙන හොඳට හලාගෙන ඊට පස්සේ රත් කරලා ගන්න. පොල් බෑවක පොල් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ මේකට එකතු කරලා තියෙනවා සූදුරු එනසල් ඇට ටික කිහිපයක් කබලේ බෙදලා ඒක හොඳට කුඩු කරලා එකතු කරගත්තා. හාල් පිට ටික රත් කරගන්නේ අර ඇට හැපෙනකොට ඒවා තද ගතියක් නැති වෙන්න. ඊට පස්සේ මම ටික ටික අරගෙන හාල් පිට ටික ටික එකතු කරගෙන අපි මැටි භාජනයක් අරගෙන හොඳට මල් කරගන්නවා වතුර ටික ටික එකතු කරගෙන. අපේ අම්මා තමයි අද මේක හදන්නේ. එයා කියනවා මැටි භාජනයක මල් කරපුවාම හරි ලස්සන මල් වෙනවලු හාල් පිට ටික. ඒක ඇත්ත. අන්තිමේට ලස්සනට ඒක ටික මල් වුණා. ඉතින් මේක වතුර පොඩ එකතු කරගන්න ඕනේ. එකවර වතුර ටිකක් එකතු කරගන්න නෑ ගොඩාක්ම. මේ වීඩියෝ එකේ තියෙනවා අපි හාල් පිටිකට එකතු කරගන්න වතුර ප්‍රමාණය. මේ මල් කරගන්න අපිට පැය භාගයක් විතර ගියා. මේ ටික මල් කරගන්න. දැන් ඔක්කොම මල් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි අනිත් ටිකත් මල් කරගන්න ඕනේ. හින්දා භාජනේ මාරු කරගන්නවා. මේ මල් කරගත්ත ටික හරි ලස්සනට පොඩිවට මල් වෙලා තියෙනවා මේක. ඊට පස්සේ මෙන්න මේ වගේ අර අපි ගත්ත භාජනයට උඩින් දාගන්නවා හාල් පිටි ටික මල් කරගත්ත හාල් පිටි ටික. ඒක නිකන් අර වෙහෙරක් වගේ හදා ගන්නවා උඩට. අපේ අම්මාගේ රස කැවිලි රසය හදනවා. හරියටම අර ක්‍රමයට අර පැරණි ක්‍රමයටම හදනවා ඒවා. දැන් මේක හැන්දේ හිල් 3ක් විද ගන්නවා තුන් පැත්තෙන්. දැන් මේක හොඳට වහලා අපි දරලිපේ තමයි තඹ ගන්නෙ. මේ තමයි තඹ ගත්ත ටික විනාඩි 45ක් අපි හරියටම තඹ ගත්ත මේ ටික. මේක හොඳට තැම්බෙන්න ඕනේ මේ පිටි ටික. එතකොට තමයි අර ඇලෙන ගතිය නැති වෙන්නේ. දැන් සීනි පැණි ටික හදාගන්න හදන්නේ. සීනි ටිකක් දාලා කැරමල් කරගන්නවා වතුර පොඩ්ඩක් එකතු කරගෙන. මේක ගොඩාක් දුඹුරු පාට වෙන්න කැරමල් කරගන්නවා. ඊට පස්සේ සීනි ටික එකතු කරගන්නවා. සීනි කිලෝ එකක් අපි මෙතන එකතු කරගත්තා. සීනි ග්‍රෑම් 750ක් වගේ එකතු කරගත්තා නම් හොඳයි හිතුණා. මොකද සීනි පැණි ටිකක් අපිට වැඩි වුණා. පැණි වල පදම අපි අරගෙන තියෙන්නේ ඇඟිලි දෙකේ ඇලෙන ගානට එනකොට අපි ලිප ඔෆ් කරගන්නවා. මේ වෙලාවේ අපි ලිප ඔෆ් කරගන්නවා. ඊට පස්සේ පැණි ටිකක් අයින් කරගන්නවා. ඊට පස්සේ පැණි ටික අපි නිවෙන්න තියාගන්න ඕනේ. හොඳටම නිවුනට පස්සේ තමයි අපි පිටි ටික එකතු කරගන්නේ මේකට. මේක ටික ටික එකතු කරගෙන කවලම් කරගන්නවා. මේක ඉක්මනට වේලෙන්න බලනවා. ඒකෙන්ද ඉක්මනින්ම කවලම් කරගන්න ඕන. වේලුනොත් අර අරන් තියාගත්ත පැණි ටික අපිට එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී අපිට රෑ හැදපු හින්දා අපිට කෙසෙල් කොලයක් හොයාගන්න බැරි වුණා. ඒක හින්දා අපි ඊට කොලයක් මේකට එලා ගත්තා. දැන් මේකට දාලා අපි හොඳට වඩවගෙන මේ ටික කපා ගන්නවා. මේක හරි රසට තිබුණා. රසට තිබුණා කියන්නේ මේක ගොඩක්ම රසයි.
මේක හරි පදමට අර රසට තිබුණා වැලි තලප රස ආවා මේකේ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි වැලි තලප එක හදාගත්තේ. ඉතින් ඔයාලා try කරලා බලන්න මේක මේට වැලි තලප හදන්න. මේක හරිම රසයි. එහෙනම් ඔයාලත් හදලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.